ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ආදරෙන් පිළිගන්න ඔබ හැම කෙනෙක්ම. ළඟින් ඔබේ සහෝදරය සහෝදරිය දිහා බලලා කියන්න ඔබ ළඟ සිටීම මට ප්‍රීතියක්. හලෙලූයා. හලෙලූයා. ඔබ දන්නවද ඔබ ඒක හරිම වැදගත්. හලෙලූයා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ළඟ ඉන්න කෙනා දිහා බලලා සතුටු වෙන්න නෙමෙයි. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා හැම වෙලේම අඩුපාඩු හොයන්න. දොස් කියන්න. විවේචනය කරන්න. එහෙමයි සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ. ඔබ නිකන් හිතලා බලන්න එහා පැත්තේ ගෙදර කෙනා අපි හිතමු වාහනයක් ගන්නවා. හොඳ. කී දෙනෙක් සමහරලාවට ඒක නිසා ඇත්තටම කී දෙනෙක් සතුටු වෙනවද? ඇත්තටම කී දෙනෙක් සතුටු වෙනවද? තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. නැත්තම් මොකද්ද කල්පනා කරන්නේ? අපි දන්නෝනේ ඔකුන් ওই වාහනේ ගත්ත විදිය. ඔයාලට එහෙමයි කියන්නේ. සතුටු වෙනව නෙමෙයි. මිනිසුන්ගේ ජීවිත උසස් වෙද්දි මිනිසුන්ගේ ජීවිත වර්ධනය වෙද්දි මිනිස්සු සතුටු වෙන්න පුරුදු වෙලා නැහැ. සමහරට ඊර්ෂ්‍යා කරන්න, එලා දකින්න එහෙමයි පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සු. හැබැයි දෙවියන් වහන්සේ ඔබව කැඳවල නැහැ මේ විදියට කරන්න, මේ විදියට ජීවත් වෙන්න. හalleluya. සමහරට ළඟ ඉන්න ගෙදර කෙනා ඒ කෙනාගේ දරුවෙක් විභාගයක් හොඳට පාස් වුණායින් පස්සේ සමහරට සතුටු වෙනවද අනිත් අය. අන්න බලපන් එහා පැත්ත ගෙදර ගන්න හොඳට උඹට තමයි බැරි. ඒක සතුටු වීමක් නෙමෙයි අල්ලපු ගෙදර ළමයා ගැන. ඒකටත් තමන්ගේ කෙනාට බයිනවා. එහෙම හැදිලා නැහැ. හැබැයි අපි වෙනස්. ආමේන්. හalleluya. හalleluya. ඔබ පුරුදු වෙන්න අවශ්‍යයි. ඔබ මේව පුහුණු කරන්න අවශ්‍යයි. ඔබේ සහෝදරයා සහෝදරී දියුණු වෙද්දී සාර්ථක වෙද්දී උසස් වෙද්දී සතුටු වෙන්න. ඔබව පහු කරගෙන යද්දී සතුටු වෙන්න. සමහර අය සතුටු වෙනවා තමන්ගේ මට්ටමට පල්ලෙහෙන් ඉන්න තාක්කල්. තමන්ව පහු කරපු ගමන් ඒ සතුට නැතුව යනවා. ජේසුස් වහන්සේම නෑ. හalleluya. උන්වහන්සේ අපිව හිඳෙව්වා උන්වහන්සේත් එක්කම. උන්වහන්සේට පහලින් නෙමෙයි. ස්වර්ගීය ස්ථානවල එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳවුසේක. උන්වහන්සේට තියෙන ජීවනය අඩු මට්ටමකින් අපිට දුන්නේ නැහැ. සම්පූර්ණත්වයෙන් දුන්නා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට අඩුවෙන් දුන්නේ නැහැ. ඒ විදියටම දුන්නා. යේසුස් වහන්සේ කො මම පියාණන් වහන්සේ ළඟට යන නිසා මට වඩා මහත් දේවල් ඔබ කරනවා. උන්වහන්සේ කො මම කරාට වඩා ලොකු දේවල් ඔයාලා කරන්න යනවා. හalleluya. ඉතින් පුළුවන් තමන්ට වඩා පල්ලෙහාන් ඉන්නකන් කොච්චර දියුණු වෙද්දි තමන්ට වඩා පල්ලෙහාන් ඉන්නකන් සතුට වෙන්න පුළුවන්. ඒ පහු වෙද්දි අපිට පුළුවන් වීතුයි සතුට වෙන්න. හalleluya. හalleluya. මොකද ඔබ තේරුම් ගත්තම ඔබ විශේෂිතයි කියලා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට ඔබ වගේ තව වෙන කෙනෙක් නැහැ කියලා ඔබ තේරුම් ගත්තම උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා කියලා ඔබ තේරුම් ගත්තම තවත් කෙනෙක්ගේ සාර්ථකත්වය විශිෂ්ටත්වය නිසා ඔබ අපහසුතාවයට හෝ දුකටපත් වෙන්නේ නැහැ. හalleluya. මොකද තව කෙනෙක්ගේ සාර්ථකත්වය ඔබේ අසාර්ථකත්වය නෙමෙයි. තව කෙනෙක් දිනනවා කියන්නේ ඔබ පරදිනවා කියන එක නෙමෙයි. හalleluya. තව කෙනෙක් දිනද්දී ඔබ සතුටු වෙන එක ප්‍රශ්නයක් නෑ ඔබට. මොකද එයා දිනනවා කියන්නේ ඔබ පරදිලා කියන එක නෙමෙයි. ඔබේ දිවීම වෙන එකක්. හalleluya. හalleluya. ඔබ දන්නව මේ මාසේ මොකක්ද කියලා? දන්නවද ස්තුතියි. හalleluya. මාර්තු මාසේ. ඔබෙන් අහන කොබාන කමියුනියන් සර්විස් එක සුද්ධ ගෝලීය සුද්ධ සහභාගීකමේ දේව මෙහෙය බලලා සුද්ධ සහභාගීකම ගණිපොය අත උස්සන්න. බැලුවා ඇහුවා කමියුනියන් ගත්තද? ඇයි ඒ? ඉස්ලියෝනේ මිස් වුණා. මං එදා කියලාමයි යව්වේ. ගත්තා. අමන්දා නෑ. චන්ද්‍ර නෑ ස්විත ගන්න. ඇයි
දන්නවද? හරිම වෙනස් දේවල් ටිකක් දෙවියන් වහන්සේගේ මිනිස්සයා කතා කරා. මම ඔබට කියලා යව්වේ යද්දි. යේසුස් වහන්සේ කිව්වා මගේ මාංශය කන කෙනා, මගේ ලේ බොන කෙනා ජීවත් වෙනවා. ඒක හරි ලස්සනට පෙන්වුව පාසකෙස්. හalleluya. හalleluya. ඔබ දන්නවද ඒ කමිනියන් ගනිද්දි ගන්න ඒ පූපය නැත්නම් ඒ රොටිය ඔබ ඒ කුසලානෙන් බොන දේ ඔබෙන් වෙන් වෙන්නේ නැහැ. ඔබෙන් අයින් කරන්න බෑ. ඒක ඔබ බවට පත් වෙනවා. හalleluya. තර මේ මාසේ මොකක්ද? the month of focus. අවධානය දීමේ මාසය. හalleluya. මොකද්ද? අවධානය දීමේ මාසය. ඔබේ අවධානය හරිම වැදගත්. ඕනම දෙයකදී ඔබේ අවධානය හරිම වැදගත්. හalleluya. ඔබේ අවධානය එහෙම වුණොත් දෙයකදී ඒ දේ ඔබෙන් ගිලිහෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි වෙනවා. ඔබ දැකලා ඇතිනේ රේස් දුවන අය අපි හිතමු මීටර් 100 කියලා. මීටර් 100 දුවන කෙනෙක් ඈ මෙතන මීටර් 100 හරි 200 හරි දුවනකොට දැන් අඳුරන අය හරි දන්න අය හරි බලනවනේ. එයා දුවන ගම මම දුවන ගමන් එහෙම කරනවද? ඈ අතවනවන යනවද වටේ ඉන්න හිට? එයාගේ අවධානය වෙන දෙයකට දෙනවද එයා? එයාට තියෙනවා ફોකස් එකක්. එයාට තියෙන අවධානය දෙන්න යමක්. එයා එතනින් එහාට බලන්නේ නැහැ. මොකද එයා දන්නවා එයා එහෙම බලන්න ගියොත් එයා පරදින්න පුළුවන් කියන්න. හalleluya. මොකද එයාට දිනන්න ඕන. ඒ නිසා එයා අවධානය දෙන්නේ ඒකට විතරයි. හalleluya. මේ මාසෙදී ඔබේ අවධානය ඔබ දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ කාරණාවන්ට දෙන එක හරිම වැදගත්. ඒව සාමාන්‍ය විදියට ගන්න එපා. දැන් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලට ඇවිල්ලා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා යම් කාලයන් වෙන අය ඉන්නවා. ඒක අවුරුදු වලින් කියන්න පුළුවන් අය ඉන්නවා. සමහරට ඒක මාස වලින් කියන්න පුළුවන් අය ඉන්නවා. සමහරලාට ඒක සති හෝ දවස් වලින් කියන්න පුළුවන් අය ඉන්නවා. ඔබ වර්ධනය වෙන්නේ ඒකට අනුව නෙමෙයි. හalleluya. ඔබ වර්ධනය වෙන්නේ නැහැ ඔබ කිතුණු ජීවිතේ කොයිතරම් කාලයක්ද කියන එකට අනුව. ඔබ වර්ධනය වෙන්නේ ඒ කාලය ඇතුළත ඔබ දෙවියන් වහන්සේගේ වචනය කොයිතරම් දුරට ඔබේ ජීවිතයට ගත්තද කියන එක මත විතරයි. හalleluya. ඒ කියන්නේ ඔබ උන්වහන්සේ තුල අවුරුද්දක් වුණා කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ ඔබ අවුරුද්දක වර්ධනයක් අත්දකලා කියලා. නෑ ඔබේ කිතුණු ජීවිතයට අවුරුද්දක් ගත වෙලා. හැබැයි වර්ධනය වෙලා තියෙන්නේ අවුරුද්ද ඇතුළත ඔබ කොයිතරම් දෙවියන් වහන්සේගේ වචනය ගත්තද කියන එකට අනුව. ඔබ කොයිතරම් උන්වහන්සේත් එක්ක සහභාගීකම් පැවැත්වුවද කියන එකට අනුව තමයි ඔබ වර්ධනය වෙලා තියෙන්නේ. ගොඩක් කල් දින්න තියෙන්න පුළුවන්. හalleluya. ඒ නිසා තමයි සමහර අය වේගෙන් ඉස්සරහට එන්නේ අපි දකින්නේ. හalleluya. අපි දකින සමහර මාස කිහිපයයි. ඒ ඇයි ඒ මාස කිහිපය ඇතුළත යා දෙවියන් වහන්සේගේ වචනය ලොකුවට යාගේ ජීවිතයට අරගෙන උන්වහන්සේත් එක්ක ලොකු කාලයක් අරගෙන ශක්තිමත් සහභාගීකමක් යා පවත්වනවා මේ මාස කිහිපය ඇතුළේ. අපි දකින්න යාලා නිකන් රොකට් එකක් වගේ එනවා උඩට. ඒක තමයි හේතුව. හalleluya. සමහර අවුරුදු කිහිපයක් ගිහිල්ලා අර විදියම තමයි. හalleluya. හේතුව ඒක. හැකියාවන් දක්ෂතාවයන් නිසා නෙමෙයි. හැකියාවන් දක්ෂතාවයන් නිසා ස්වභාවික දේවල් නිසා ආවනම් ඒ විදිහටම යන්නත් ඉඩ තියෙනවා. සමහර අය කියනවා අපි මනුෂ්‍යයන්ගේ ආගම වෙනස් කරනවා. නෑ අපි ආගම වෙනස් කරන්නේ නෑ කාගේවත්. අපි ජාතිය වෙනස් කරනවා. අපි ආගම නේ වෙනස් කරන්නේ මොකද්ද? ජාතිය. ජාතිය වෙනස් කරන්නේ. මට වෙනසේ පෙන්නපු දෙයක් අපි වෙනස් කරන්නේ ජාතිය. හalleluya. අපි වෙන ආගමක නෙමෙයි. අපි වෙන ජාතියක. හalleluya. ඔයාලද මොකද්ද ජාතියක් කියන්නේ? ජාතියක් කියන්නේ මොකටද? මොකටද ජාතියක් කියන්නේ? ජාතිය කියන වචනේ දන්නේ නැහැ කවුද? අහලා තියෙනවනේ ඔබ හැම කෙනෙක් වගේ. වෙනම කොටසක්. ජාතිය කියලා කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන එකට නෙමෙයි. ඒකත් ජාතීන් තමයි.
අඹ ගත්තොත් ಜಾති තියෙනවා. කෙසෙල් ගත්තොත් ಜಾති තියෙනවා. පළතුරු කියන එක ගත්තම වෙනම එක එක ಜಾතිය පළතුරු. අපි කියන එක එක ಜಾතිය පළතුරු කියලා. එක එක ಜಾතියේ. ඒ කියන්නේ ඒකට ආවේනික වෙච්ච වෙනස් ලක්ෂණ ගුණාංග තියෙනවා. හalleluya. හalleluya. ඒක කිතුනෝ කියන්නේ ඇවිල්ලා වෙන ಜಾතියක්. ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ 1 පේත්‍රස් 2:9 ඔබ බැලුවොත් ඔබ දකිවි. අන්ධකාරයෙන් තමුන්ගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්. සුද්ධ වූ ජාතියක්. සුද්ධ වූ ජාතියක් කියන්නේ මොකද්ද? සුද්ධ වූ ජාතියක් කියන්නේ මොකද? සුද්ධ වූ ජාතියක් කාටවත් බනින්නේ කතා කරන්නේ සැර දාන්නේ හිමින් කතා කරන්නේ ඇවිදිද්දි හිමින් ඇවිදින්නේ බිම බලාගෙන වගේ යන්නේ අඳින්නේ සුදු. ඒක එහෙමද? සුද්ධ වූ ජාතියක් කියන්නේ නෑ. එතන මොකද කතා කරන්නේ? දෙවියන් වහන්සේ Tamanට වෙන් කරලා ගත්ත. හalleluya. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබව Tamanටම කියලා වෙන් කරගනිපු කෙනෙක්. හalleluya. උන්වහන්සේ ඔබ වෙන් කරගෙන තියෙනවා Tamanටම කියලා. Tamanට කියලා අයිති කරගෙන. හalleluya. හරියට මේ වගේ. අපි හිතමු ගෙදර දැන් කීප දෙනෙක් ඉන්නවා කියලා පවුලේ දරුවෝ කීප දෙනයි අම්මයි තාත්තයි ඔය මිද්දියා වෙලා අපි හිතමු හොඳ කේක් එකක් මොකක් හරි. ඔක කපන කෑලි වලට කෙනෙක් ඇවිල්ලා මේ කෑල්ල මගේ. ඊළඟ ඒක වෙන් කරලා ගන්නවා. ඒක මගේ කෑල්ල ඒක. දෙවියන් වහන්සේ ඔබ වෙන් කරලා අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබ උන්වහන්සේගේ. හalleluya. ඔබ මේ දේවල් දැනගෙන ඉන්න එක හරිම වැදගත්. අපි ගිය සතියේ ආවේ නෑ. ඊට කලින් සතිය වෙනකන් අපි ඉගෙන ගත්ත ජීවිතේ රජකම් කිරීම ගැන. ජීවිතේ රජකම් කරන්න අවශ්‍ය වෙනවා කරුණාව බහුලත්වයෙන්. කරුණාව බහුලත්වයෙන් ලබා ගන්න අය තමයි ජීවිතේ රජකම් කරන්නේ. මේ එක එක දේවල් ඔබ කෙරෙහි රජකම් කරන්න, ඔබව පාලනය කරන්න, ඔහේ යන විදියට යන්න දෙවියන් වහන්සේ ඔබව කැඳවලා නැහැ. ඒක මිනිස්සු හිතාගෙන ඉන්න ජීවිතය. දෙවියන් වහන්සේ ඔබව කැඳවුවේ මේ විදියට නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තියෙනවා ජීවිතේ රජකම් කරන්න. ඒකට කරුණාව ලබා ගන්න අවශ්‍යයි බහුලත්වයෙන්. මම කාරණා තුනක් ඔබට ඉගැන්නුවා. පළවෙනි එක ඉගැන්නුවා යටහත්කම, දෙවෙනි එක ඉගැන්නුවා දැනගැන්ම, තුන්වෙනි එක ඉගැන්නුවා දීම. මෙන්න මේ තුන තමන්ගේ, ඒ කියන්නේ ඔබ කරුණාව වැඩි කරන්න නම් ඔබ මේ තුන වැඩි කරන්න ඕන. හalleluya. ඔබ කරුණාව ඔබේ ජීවිතේ වැඩි කරගන්න ඕන නම්, කරුණාව බහුලත්වයෙන් ඔබට ලබා ගන්න ඕන නම් ඒක තමයි විදිය. හalleluya. ඒ විදියට වැඩි කරගන්න අය තමයි ඔබ දන්නවද අත තැබුවම කරුණාව හම්බ වෙනවා. හalleluya. අත තිබුවම කරුණාව හම්බ වෙනවා. හalleluya. අත තියලා කරුණාව දෙන්න පුළුවන්. අත තියලා කරුණාව දෙන්න පුළුවන් අර විදියට අර කාරණා ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ යටහත්, මොකද යටහත් නැති කෙනෙක්ට අත තියලා කරුණාව දෙන්න බෑ. හalleluya. ඒ දේවල් ගැන, ඒ කාරණාවන් ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක්ට අත තියුවම යාට පුළුවන් කරුණාව ලබා ගන්න. හalleluya. දර කරුණාව බහුලත්වයෙන් ලබා ගන්න අය තමයි ජීවිතේ රජකම් කරන්නේ. හalleluya. හalleluya. මං හිතනවා ඔබේ ජීවිතේ ඔබ ඒව ක්‍රියාත්මක කරමින් ඇති කියලා. ඔබ ඉගෙන ගත්තේ ඒකට. අපි වචනේ ඉගෙන ගන්නේ කරන්න. අපි වචනේ ඉගෙන ගත්තේ කරන්න. මං හිතනවා දෙමෝපියන් එක්ක එකට එක කියපු රණ්ඩු කරගනිපු දරුවෝ දැන් එහෙම කරන්නේ නැතුව ඇති කියලා. මොකද එයාගේ අවධානය දීලා තියෙනවා. දැන් එයා ફોකස් කරලා තියෙනවා කරුණාව වැඩි කරගන්න. මොකද මට ජීවිතේ රජකම් කරන්න ඕන කියන තැනට එයා ඇවිල්ලා. ඒ නිසා එයා අවධානය දෙනවා. දැන් මං මේ විදියට කරන්නේ නෑ. මොකද එයා දන්නවා මම ආධිපත්‍යයන් සුළු කරොත්, මං අහංකාර වුණොත්, මං උඩඟු වුණොත් මට කරුණාව ගන්න බෑ. ඒ නිසා මම යටහත් වෙනවා. හalleluya. හalleluya. එතන හස්බන්ඩ් එක්ක එකට එක කියාගෙන රණ්ඩු කරගන්න එපා. දැන් ඒක වෙනස් කරගෙන ඇති කියලා මං හිතනවා. මොකද එයාට කරුණාව ගන්න ඕන.
හalleluya. හalleluya. ඔබ හිතනවාද ඔබ හිතන්නේ පස්ස සාමාන්‍ය කියලා හදිසියත් හස්බන්ඩ් බැරදි වචන ඔබේ ජීවිතේට ප්‍රකාශ කරොත් ඒක හොඳ නෑ. ඔබ භාර්යාවක් නම්. මොකද ඒ ඔතොරිටි එකක්. ඔබ ඊට වඩා අපි තුමු වයිෆ් කෙනෙක් විදිහට සමහරට ඔබ ඊට වඩා අධ්‍යාපනයක් ඔබට තියෙන්න පුළුවන්. ඔබ ඔබගේ හස්බන්ඩ්ට වඩා ඉගෙනගෙන තියෙන වෙන්න පුළුවන්. සමහරට ඔබගේ හස්බන්ඩ්ට වඩා ඔබ හම්බ කරනව වෙන්න පුළුවන්. මම තේරෙන වචන වලින් කතා කරන්නේ. ඒකෙන් කියෙන්නේ නැහැ. ඔබට යාට වඩා දේවල් හොඳට අවබෝධයක් තේරුම් ගැනීමක් තියෙන වෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ ඔබට තීරණ ගන්න, යාට උගන්වන්න පුළුවන්කම තියෙනවා කියන එක නෙමෙයි. හalleluya. හalleluya. ඔබ සමහරට කිතුණු සහෝදර සහෝදරියන්ව සමහරලාවට අගය කරපු නැති කෙනෙක් නම්, ඒ ගැන එච්චර හිතපු නැති කෙනෙක් නම් මං හිතනවා ඔබ ඒව ගැන දැන් අවධානය දීලා ඇති. ඔබ ඔබගේ සහෝදර සහෝදරයන්ට ඔබ ප්‍රේම කරන්න පටන් අරගෙන ඇති කියලා. මොකද ඔබට කරුණාව වැඩි කරගන්න අවශ්‍යයි. මං හිතනවා ඔබ දේශනාවන් අහන එක, යථාර්ථ මේ කියවන එක ඔබ ඒක වැඩි කරගෙන ඇති කියලා. මොකද ඔබට කරුණාව වැඩි කරගන්න අවශ්‍ය නිසා. මං හිතනවා ඔබ ඔබගේ දීමේ අංශයන්ට ඔබගේ අවධානය ඔබ දීලා ඇති. ඔබ ඒක වැඩි කරගනිමින් ඇති. මොකද ඔබට කරුණාව වැඩි කරගන්න ඕන නිසා. මොකද ඔබ එහෙම කරනව නම් ඔබ ජීවිතේ රජකම් කරන්න පටන් අරගෙන. හalleluya. ඔබ කතා කරද්දී වාතාවරණය වේගෙන් වෙනස් වෙන්න පටන් ගන්න ඔබ වටා. හalleluya. අවුරුදු ගාණක් තිබිච්ච වාතාවරණ වලින් ඔබ එළියට එන්න පටන් අරගෙන ඇති. ඒක ඔබට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඇයි? ඔබ කරුණාව බහුලත්වයෙන් ලබාගෙන ජීවිතේ රජකම් කරන නිසා. හalleluya. අද අපි ඒ ගැන නෙමෙයි ඉගෙන ගන්න යන්නේ. දැන් ඔබ ඒක ඉගෙන ගත්තේ නම් දැන් ඔබ ඒක ක්‍රියාවට දාන්න. ඔබ රජකම් කරන්න පටන් ගන්න දේවල් කෙරෙහි. හalleluya. අපි බලමු මතෙව් සුභාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ. මතෙව් 11:28. හalleluya. මතෙව් 11:28. වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. ඒක ගොඩක් අය දන්න බයිබල් පදයක්. ඔව් බයිබලේ කියවන කෙනෙක් නම්. යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙමි. ඇයි යේසුස් වහන්සේ මෙහෙම කිව්වේ? ඇයි යේසුස් වහන්සේ මේ විදියට කිව්වේ? යේසුස් වහන්සේ කෝ වෙහෙස වෙන බර උසුලන සියල්ලෙනි මං වෙතට එන්න. ඒ කාටද කතා කරේ? කාටද කතා කරේ? මහන්සි වෙලා කුලී වැඩ කරන, කළුගල් කඩන, මිටි කර ගහන, දැන් යාළුනේ බර උසුලන අය වෙහෙසන අය යාළටද? නෑ. ජීවිතේ වෙහෙසින් ඉන්න. ජීවිතේ බර වෙලා ඉන්න. ඒ අයට උන්වහන්සේ කිව්වා එන්න මං වෙතට මං ඔබට සහනය දෙනවා. හalleluya. ඒක විශ්වාස කරන්න. ඔබ කිතුණු ජීවිතේ ඉහළ සත්‍යතාවයන් ඉගෙන ගනිද්දී සමහර වෙලාවට ඔබට සරල සත්‍යතාවයන් ඔබට අමතක වෙලා යනවා. ලොකු දේවල් ඉගෙන ගන්නකොට මේ වගේව සමහරලාට මග අර ගන්නවා. හalleluya. යේසුස් වහන්සේගේ මම ඔබට දෙනවා විශ්‍රාමය. මොකද උන්වහන්සේ දන්නවා ඔබට ඒක අවශ්‍යයි කියලා. හalleluya. උන්වහන්සේ දන්නවා ඔබට ඒක අවශ්‍යයි කියලා. සමහරවිට ඔබේ ජීවිතේ ඔබ දේවල් එක්ක වෙහෙසටපත් වෙන අවස්ථා තියෙයි. වෙහෙසටපත් වෙන. සමහරවිට දරුවොත් එක්ක දරුවන්ගේ දේවල් සමහරවිට දෙමව්පියෝ දරුවොත් එක්ක වෙහෙසෙන්නේ නැවල දරුවෝ පුංචි කාලේ විතරක් නෙමෙයි. උගන්නලා ඔක්කොම කරලා කසාද බන්දලා දුන්නාට පස්සේ ඒ දරුවන්ටත් දරුවෝ හම්බුනට පස්සේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගැන වෙහෙසින් ඉන්නේ. එයාලා ගැන බරක් ඇතුව ඉන්නේ. එයාලා ගැන කල්පනා කරනවා. එහෙම අතහැරලා දාන්න බෑ. දරුවෝ ලොකුයි. හැබැයි එයාලා ගැන බරෙන් ඉන්නේ. වෙහෙසටපත් වෙලා සමහර ජීවිතේ කාරණාවන් එක්ක එක්ක ආර්ථිකයේ ප්‍රශ්නත් එක්ක ශාරීරිකව රෝගී වෙලා සමහර රෝගී වෙච්ච අනිත් අය නිසා යේසුස් වහන්සේ කෝ එන්න මං වෙතට මං ඔබට විශ්‍රාමය දෙනවා. I will give you rest.
උන්වහන්සේ කතා කරේ විශ්‍රාමය දෙනවා. කෙනෙක් විශ්‍රාමය ලබන්නේ මරුණම නෙමෙයි. ඇයි මරුණන් පස්සේ කිතුනෝ ගන්න rest in peace. එමලිගෙන් rest in peace නේද? සමාදානයි සිංහලෙන් කියනවා සමාදානයේ සැතපේවා කියලා. නැත්නම් rest in peace කියන්නේ ඇවිල්ලා සමාදානය තුල විශ්‍රාමයෙන් ඉන්න ලැබේවා කියලා. එහෙම වුණාම නෙමෙයි මේකෙන් ගියාම නෙමෙයි ජේසුස් කිව්වේ. මොකද අපි උන්වහන්සේ වෙතට කෙනෙක් යන්නේ ඇවිල්ලා මරුණම නෙමෙයි. හalleluya. මරුණම කෙනෙක්ට උන්වහන්සේ වෙතට යන්න බෑ. කෙනෙක් උන්වහන්සේ වෙතට එන්නේ මේ පොළවේදී. හalleluya. දැනුත් අපි rest in peace තමයි. හalleluya. දැනුත් එයිමයි. ඇයි? අපි විශ්‍රාමයට ඇවිල්ලා ඉන්නේ. ඔබ ජේසුස් වහන්සේ වෙතට ආවනම් ඔබ ඇවිල්ලා ඉන්න විශ්‍රාමයට. හalleluya. කියන්න මං rest in peace. අපි ඇවිල්ලා ඉන්නේ තෙන්ට. හalleluya. අපි සමාදානේ අපි විශ්‍රාමය ලබන්නේ අපිට එහෙම එකක් වෙන්නේ නැහැ. කිතුලේක විශ්‍රාමය ලබන්නේ යන්නේ වෙල පෙට්ටිය දිගා වුණාම නෙමෙයි. කිතුලේක විශ්‍රාමය ලබන්නේ යන්නේ වලදාලි වෙල උඩින් කුරුසියක් ගැහුවම නෙමෙයි. කිතුලේක විශ්‍රාමය ලබන්නේ නැත්නම් කෙනෙක් විශ්‍රාමය ලබන්නේ ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේව තමන්ගේ ජීවිතයට ලබා ගත්තමයි. ජේසුස් වහන්සේ කිව්වේ එන්න මං වෙතට මං ඔබට විශ්‍රාමය දෙනවා මං ඔබට සහනය දෙනවා. විශ්වාස කරන්නේ දේ. විශ්වාස කරන්න. උන්වහන්සේ කියපු දේ විශ්වාස කරන්න පරක්කු වෙන්න එපා. වෙන දවසක් එනකන් ඉන්න එපා මේක විශ්වාස කරන්න. දැන් විශ්වාස කරන්න. හalleluya. මම ඔබට දැන් මේ දේ උගන්වන්නේ. ඔබ දෙවියන් වහන්සේ ඔබ මෙතන ඔබ ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් නොවුණු කෙනෙක් ඔබ උන්වහන්සේ වෙතට එන්න අවශ්‍යයි. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් මම දැන් ඔබට උගන්වන්නේ උන්වහන්සේ වෙතට එන්න නෙමෙයි. ඔබ ඇවිල්ලා ඉන්නේ විශ්‍රාමයට කියන එක. ඔබ එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හැබැයි යක්ෂය උත්සාහ කරන එක එහෙම නෙමෙයි කියලා කියන්න. මොකද ඌ කැමති ඔබ කල්පනා කරනවට. ඌ කැමති ඔබ දුක් වෙනවට. ඌ කැමති ඔබ කලකිරීමෙන් ඉන්නවා නම් ඔබ එපා වීමෙන් ඉන්නවා නම් ඔබ අප්සෙට් ගහලා ඉන්නවා ඔබ මූණ එල්ලගෙන ඉන්නවා නම් ඌ කැමති ඌට ඕන ඔබ එහෙම නෝ දකින්න. ඌ කැමති නෑ ඔබ මිනිසුත් එක්ක hina වෙලා සතුටින් ඉන්නව දකින්න. ඌ කැමති නෑ ඔබ නිදහසේ කෑම කනව දකින්න. නිදහසින් නිදා ගන්නව දකින්න. ලෙඩක් නැතුව ඉන්නව දකින්න ඌ කැමති නෑ. ඌට ඕන මොනවා හරි එකක් කරලා අවුල් කරන්න. ඊට පස්සේ මොනවද වෙන්නේ? ඔබ ඒ වගේ දේවල් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔබ ඉන්නේ උන්වහන්සේ තුල සැනසීමෙන් නෙමෙයි කියලා. එහෙමයි තමයි ටික දවසක් ගියාම කියන්නේ යන්නේ. මම යාත්නා කරත් වැඩක් නැහැ. අර සැනසීමක් නැහැ. ඉස්සර නම් චර්ච් එකට ගියාම හිත සැනසීමේ. දැන් එහෙම එකක් නැහැ. දැන් එහෙම එකක් නැති කරගෙන. මොකද ජේසුස් වහන්සේ වෙනස් වෙලා නැහැ. හalleluya. ජේසුස් වහන්සේ වෙනස් වෙලා නැහැ. ඔබ වෙන මොනවා හරි දේවල් විශ්වාස කරන්න පටන් අරන් කාලයක් ගියාට පස්සේ මුලින් විශ්වාස කරනවා හරිම සතුටින් උනන්දු කමින් පස්සේ ඒක අමතක වෙලා ගිහිල්ලා. හalleluya. ඔබ දන්නවද මේ අහන්න? ඒ වචනේ කියනවා එක යෝහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යම් කෙනෙක්ට ඉන්නවද එයාට ජීවනය තියෙනවා. හalleluya. සෝයි දෙවියන් වහන්සේගේ ජීවිතය, දෙවියන් වහන්සේගේ ජීවනය. යේසුස් වහන්සේ ඉන්න කෙනාට සමා වෙන්න. කෝල් එකක් කට් කරන්න ගියා. හරි. යේසුස් වහන්සේ ඉන්න කෙනාට අපි කියන ජීවනය තියෙනවා. මොකක්ද අපිට තියෙන ජීවනය? සදාකාල ජීවනය. සෝයි යේසුස් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේගේ මාර්ගයද සත්‍යද ජීවනයද මමයි. මා කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට එන්නේ නැහැ. උන්වහන්සේ තමයි ජීවනය. ඒතර උන්වහන්සේව ලබා ගත්තම අපේ ජීවිතේට අපි ලබා ගන්නවා උන්වහන්සේගේ ජීවිතය. කාගේ ජීවිතයද? ජේසුස් වහන්සේගේ. දෙවියන් වහන්සේගේ ජීවිතය. දෙවියන් වහන්සේගේ ජීවිතය තමයි උන්වහන්සේ අරන් ආවේ. දැන් අපිට දෙන කාගේ ජීවිතයද?
ජේසුස් වහන්සේගේ ජීවිතය, දෙවියන් වහන්සේගේ ජීවිතය අපිට තියෙන්නේ. දෙවියන් වහන්සේගේ ජීවිතය කිව්වම සමහර අය මේක තේරුම් අරන් තියෙන විදියක් තියෙනවා. අපිට තියෙනවා උන්වහන්සේගේ ජීවිතය. යේසුස් වහන්සේ මේ පොළවේ ඉද්දී ඒ විදියට ජීවත් වෙන්න හේතුව තමයි උන්වහන්සේට තිබුණු ජීවිතය. හාලෙලුයා. මම උත්සාහ කරන ඔබට මේ කොහොම හරි ඇතුළට දාන්න. යේසුස් වහන්සේ මේ පොළවේ ඉද්දී ඒ විදියට ජීවත් වෙන්න හේතුව උන්වහන්සේට තිබුණු ජීවිතය. උන්වහන්සේ ලෙඩ වුනේ නැත්තේ උන්වහන්සේට තිබුණු ජීවිතය නිසා. හාලෙලුයා. උන්වහන්සේ කෑවේ අපි කාපු කෑමම තමයි. උන්වහන්සේ කෑවේ එදා ඒ රටේ කාපු කෑමම තමයි. හාලෙලුයා. උන්වහන්සේ අමුතු රොටි జాතියක් කෑවේ නැහැ. සමහර අය උන්වහන්සේට කෑම ලෑස්ති කියලා දුන්නා. උන්වහන්සේ යාලත් එක්ක කෑවා. උන්වහන්සේ චෝදනා කරා පව්කාරයත් එක්ක කන බොනවා කියලා. ඒ කෑම බීමම තමයි. උන්වහන්සේ ගත්තේ ඒ හුස්මම තමයි. ඒ වායු ගෝලයම තමයි ජීවත් වුනේ උන්වහන්සේ. ඒ වාතයම තමයි තිබුණේ. ඒ වතුර තමයි උන්වහන්සේ බිව්වේ. ඒ ඇඳුම තමයි උන්වහන්සේ ඇඳේ. ඒ ගියපු පාරවල් වල තමයි උන්වහන්සේ ගියේ. ඒ විදිහටම තමයි උන්වහන්සේ නිදාගත්තේ. ඇයි උන්වහන්සේගේ ජීවිතය වෙනස් වුනේ? එළියේ තියෙන යමක් නිසා නෙමෙයි එහෙනම්. ඇතුළේ තියෙන යමක් නිසායි. ඔය තේරෙනවද? එළියේ යමක් නෙමෙයි. උන්වහන්සේ මේ විදිහට තියුවේ. උන්වහන්සේ තුල තිබුණු දේ. තුල තිබුණු දේ කියන එක එහෙම හිතන්න දැනට. හාලෙලූයා. ජීවිතය නිසා. අපිට හිතන්න තිබු උන්වහන්සේ වෙන කෑමක් කොහෙන් හරි ගෙන්නගෙන කෑවනම් අපිට හිතනවා උන්වහන්සේ වෙන දේවල් ටිකක් කන්නේ. වෙන දේවල් ටිකක් බොන්නේ. ඒ හින්දා උන්වහන්සේගේ ජීවිතය වෙනස්. උන්වහන්සේ වෙනම ඔක්සිජන් හරි මොනවා හරි සිලින්ඩරයක් ගෙනල්ලා හුස්ම ගත්තේ නෑනේ නේ. එකම දේ. වෙනස් වුනේ ජීවනය නිසා. ඒකම තමයි ඔබට දුන්නේ. ඒකම තමයි ඔබට තියෙන්නේ. ඒක තමයි ප්‍රකාශ වෙන්න ඕන දැන්. හාලෙලූයා. ඔබ ජීවනය වෙනම විදියකට අරන් හිතන්න යන්න එපා. ඔබ ඒක හැම වෙලේම හිතන්න ඕන උන්වහන්සේත් එක්කමයි. යේසුස් වහන්සේ නැතුව වෙන් කරගත්ත ජීවනයක් නැහැ. මට ඔබට කියන්න ඕන යේසුස් වහන්සේ නැතුව වෙන් කරගත්ත ජීවනයක් නෙමෙයි ඔබට තියෙන්නේ. උන්වහන්සේ නැතුව ජීවනය කියලා එකක් නැහැ අපිට. හාලෙලූයා. වෙන් කරගත්ත අපි සෝය කියන එක අපිට වෙනම ගන්න බෑ දෙවියන් වහන්සේ නැතුව. උන්වහන්සේ නැතුව සෝය කියලා එකක් නැහැ. සෝය කියන්නේ ඇවිල්ලා ග්‍රීක වචනයක්. දිව්‍යමය ජීවනයට පාවිච්චි කරන. දිව්‍යමය ජීවනය කියලා වෙනම එකක් ගන්න බෑ. මොකද යේසුස් වහන්සේ උන්වහන්සේ තමයි ජීවනය. ඒතර අපි කියද්දි අපිට ජීවනය තියෙනවා කියලා ඒක උන්වහන්සේත් එක්කම තමයි අපි තුල තියෙන්නේ. හාලෙලූයා. ඒ නිසා ජේසුස් වහන්සේගේ මාගෙන් වෙන්ව කිසිවක් කරන්න ඔබලාට බැරිය. එතකොට අපෙන් ප්‍රකාශ වෙන්නේ ඒක ඒ විදියටම. සමහර දේවල් එහෙම නොගැලපෙන දේවල් වෙද්දී මං කියන ස්වාමීන් මේක වෙන්න බෑ. මට තියෙන්නේ ඔබේ ජීවිතය. මගේ කියලා එකක් තිබ්බ එක නෑ දැන්. සුඛේ සාමාන්‍ය මනුස්ස ජීවිතය. මගේ තාත්තගෙන් අම්මගෙන් හම්බෙච්ච එකක් තියෙනවා. අම්මගේ ශරීරය හම්බුණා. පොළොවේ තාත්තගෙන් හම්බෙච්ච ජීවනයක් තිබුණා. මනුස්සයෙක්ට ජීවනය එන්නේ තාත්තගේ බීජය හරහා. ඒ බීජය හරහා තමයි එන්නේ. එහෙම එකක් තිබ්බා. ඒක නැතුව ගියා මම නැවත උත්පාදනය වුණු දවසේදී. මම අලුතින් උත්පාදනය ලැබුවා. දෙවියන් වහන්සේගේ වචනෙන් සහ ආත්මයෙන්. එතකොට හම්බෙච්ච ජීවිතය උන්වහන්සේගෙන් ආපු එක. උණු ස්වාමීන් වහන්සේ වෙන්න බෑ. මොකද මට තියෙන්නේ ඔබ වහන්සේගේ ජීවිතය. හාලෙලූයා. හාලෙලූයා. මට තියෙන්නේ ඔබ වහන්සේගේ ජීවිතය. ඒක තමයි ඒකෙන් තමයි මම දැන් ජීවත් වෙන්නේ. හාලෙලූයා. අපි මේ වෙනම මොකක් හරි එකක් අරන් එක එක තැන් වලට අදාළ කරන්න උත්සාහ කරනව නෙමෙයි. සමහරවිට සමහර අය ජීවනය නිතරම එහෙමයි. අපි ජීවනය කතා කරනෝනේ කියලා. මම කතා කරන ජීවනය මගේ හරි වැරදි නෑ. මම දෙවනසගේ ජීවනය මගේ ඇටකටු වලට කතා කරනවා. හරි.
මම දෙවියන්වහන්සේගේ ජීවනය මගේ රුධිර සෛල වලට කතා කරනවා. මගේ ශරීර ඉන්ද්‍රියන් වලට මම දෙවියන්වහන්සේගේ ජීවනය කතා කරනවා. අපි මොකද්ද මේ කරන්නේ? දෙවියන් වහන්සේගෙන් යමක් අරන් ඒ දේවල් වලට අදාළ කරන්න උත්සාහ කරනව නෙමෙයි. අපි ප්‍රකාශ කරන්නේ අපිට තියෙන ජීවනය, දෙවියන් වහන්සේගේ ජීවිතය, ඒ හැම දෙයකින්ම එළියට එන්න අවශ්‍යයි කියන එක. ඔබ ඇටකටු වලට ජීවනය කතා කරනවා කියලා දෙවියන් වහන්සේගේ ජීවනය වෙනම අරන් කටු වලට කාවත් ගන්න හදනව නෙමෙයි. හalleluya. මේක අල්ලගන්න. මම විශ්වාස කරන ඔබට පුළුවන් කියලා. ඔබට තියෙනවා උන්වහන්සේගේ ජීවිතය. ඒක ඔබ තුල තියෙන උන්වහන්සේත් එක්කම තමයි. හalleluya. හalleluya. ඒක තමයි ඔබෙන් ප්‍රකාශ වෙන්නේ. ඔබ තවදුරටත් ඔබේ විශ්‍රාමයේ උදෙසා ඔබ උන්වහන්සේ වෙතට එන්න අවශ්‍ය කියන්නේ ඔබ උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඉන්නේ. ආමේන්. හalleluya. ඒ නිසා අපි කියන්නේ අපි විශ්‍රාමයේ තුල ජීවත් වෙනවා. යක්ෂයා ඔබට කොඳුරන්න උත්සාහ කරද්දී, යක්ෂයා ඔබට කියන්න උත්සාහ කරද්දී, ඔබ දන්නවද ඔබ තාක්ෂණයේ සමහර දේවල්, ඔබ විද්‍යාත්මක දේවල් ඔබ හොයලා බලනවා නම් ඔබ දැනගනීවි. සිග්නල් වලට බලන්න මනුෂ්‍යයන්ට සිතුවිලි ඇතුල් කරන්න කියන එක. මම සමහර වීඩියෝ සමහර අයට ෂෙයා කරන්න නැති මං හිතනවා. සිග්නල් වලට පුළුවන් සිතුවිලි ඇතුල් කරන්න. ඒකයි ඔබ ෆෝන් ගැන සහ ඔබ පාවිච්චි කරන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න අවශ්‍ය. ඔබ කතා කරන ඔබේ පවුලේ දුර ඉන්න කාත් එක්ක හරි, අම්මා හරි තාත්තා හරි දුව හරි පුතා හරි සහෝදර සහෝදරියෝ කාත් එක්ක හරි ඔබ කතා කරනවා. ඔබ කතා කරද්දී ඔබට ඒ කෙනාගේ හඬ ඇහෙනවා. හඬ ඇහෙනවනේ. ඒ කටහඬ ඇහෙනවනේ. වෙන කටහඬක්ද ඇහෙන්නේ? ඒ කටහඬ ඇහෙනවා. කවුද ඒ කටහඬ අරගෙන ඉන්නේ ෆෝන් එකට? ඔබ ඔබේ අම්මත් එක්ක කතා කරා, නැත්නම් ඔබගේ දුව එක්ක කතා කරයි. ඔබේ පුතා එක්ක කතා කරයි. ඒ කටහඬ ඔබත් එක්ක එයා ඉන්නවා කිලෝමීටර ගාණක් ඈත. හොඳට කල්පනා කරන්න මේ දේ. එයා ඉන්නවා කිලෝමීටර ගාණක්. සමහරට රට ඉන්නේ. අපිට විශ්ීත. දුව ඉන්නවා. පුතා ඉන්නවා ඩුබායි. පුතායි දුවයි දෙන්න ඩුබායි ඉන්නවා. එයාලා කතා කරද්දී එයාගේ කටහඬනේ ඇහෙන්නේ. හරි. ඒ කටහඬ ඩුබායි වල ඉඳලා මූද හරහා ඒ කටහඬ කවුද අරගෙන ආවේ? මට කියන්නේ කටහඬ මැසේජ් එකක් කියන එක වෙනයි කියමු අකුරු ටිකනේ එන්නේ. කටහඬ කවුද ගේන්නේ? ඔබට ඇහෙන්නවිල්ල තාක්ෂණික කටහඬක් නෙවෙයි. එහෙම AI ඒවා තියෙනවා දැන් ඒක වෙනයි. දැන් කටහඬ වල කොපි කරන ඒවාත් තියෙනවනේ. හැබැයි ඒ නැති කාලෙත් ලෑන්ඩ් ෆෝන් වලින් කතා කරන කාලෙදිත් ඒ කටහඬ කවුද ගෙනාවේ? වෙනසක් නැතුව. ෆෝන් එකේ තියෙන ස්පීකරෙන් ඔබේ පුතාගේ ඔබගේ දුවේ කටහඬ ඔබට කොහොමද ඇහුනේ? මොනවද අරන් ආවේ කටහඬ ඒ විදිහටම? සිග්නල් අරන් ආවා. තරංග වලට පුළුවන් වුණ එක කරන්න. ඔබේ දුවගේ පුතාගේ කටහඬ. මතක තියාගන්න ඔබට එන හැම සිතුවිල්ලක්ම ඔබේ සිතුවිලි නෙමෙයි. ආමේන්. මම ඒක කියන්නේ යක්ෂයෝ කතා කරද්දි නපුරු සිතුවිලි ඇති වෙනවා. මිනිස්සු දන්නේ නැහැ සමහරලාවට. එයාලා හිතනවා එයාලට හිතුණා කියලා. ඔබ හිතද්දි ඔබ පැත්ත කරලා ඔබ කල්පනා කරද්දි ඔබ කල්පනා කරන්නේ හඬක් එක්ක ඇතුළේ ආ. ඔබ ඇතුළේ හඬක් එක්ක තමයි කල්පනා කරන්නේ. ඔබ කල්පනා කරනවා කියලා කරන්නේ ඇවිල්ලා ඔබගේ ඇතුළේ හඬක් එක්ක ඔබ ඉන්නේ. ඒක ඔබගේම හඬ වෙන්න පුළුවන්. ඒක වෙන හඬක් වෙන්න පුළුවන්. සමහරට ඒක දෙවියන් වහන්සේගේ හඬ වෙන්න පුළුවන්. සමහරට යක්ෂයෙක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ හඬ කොහොමද ඔබ අඳුරගන්නේ? ඔබ වචනේ දැනගෙන හිටියොත් විතරයි ඔබට දැනගන්න පුළුවන්. ඔබ බයිබලය දන්නේ නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ හඬ අඳුරගන්න යන්නේ නැහැ. ඔබ බයිබලය දන්නේ නැතුව දෙවියන් වහන්සේගේ හඬ ඔබ කොහොමද අඳුරගන්න යන්නේ? සාතන් පවා ආලෝකයේ දූතයෙක්ගේ වෙස් ගනි. ඔබ හිතන්නේ මේ යක්ෂයා දට්ටික විලිස්සගෙන කළු පාටට නිකන් ලේ එහෙම නෑ. ඌට එන්න පුළුවන් ලස්සනට ආලෝකය වගේ. උයි. ඔබ හිතන්න එපා මට එළියක් වෙනවා ලස්සන. යක්ෂයාට පුළුවන්. හalleluya. ඔබට එළියක් වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණා කියන එකට නෙමෙයි.
ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ හඬ අඳුනගන්නේ නම්? ඒ නිසා ඔබ බයිබලය දැනගන්න ඕන. මොකද උන්වහන්සේගේ හඬ වචන වලට හරවලා ලියලා දීලා තියෙනවා. ඒක ඇතුලේ තමයි, ඒ සීමාව ඇතුලේ තමයි ඊට වඩා දේවල් කතා කරනවා. හැබැයි අර සීමාවන් වලින් එළියට උන්වහන්සේ යන්නේ නැහැ. උන්වහන්සේ වචනය තුල තමයි කතා කරන්නේ. හalleluya. ප්‍රශංසා වේවා. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කවුරු හරි කෙනෙක් අපිට කිව්වොත් ජීවිතය ඇවිල්ලා ඉහළ පහළ යනවා, ජය පරාජය දෙකම උරුමයි කිව්වොත් අපි දන්නව නෑ ඒ දෙවියන් වහන්සේම කතා කරන්නේ නැහැ කියලා. අයිය අපි දන්නේ කොහොමද? අපි දන්නේ කොහොමද ඒකෙම නෙමෙයි කියලා. එයා කොච්චර ලොකු කෙනෙක් වුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ? ධර්මිෂ්ඨයාගේ මාවත ඉරමුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකයෙන් යන අලුයම් ආලෝකයේ මෙන්නේ. මේ සියල්ලේදී අපි අතිශයින් ජයග්‍රාහීකව වන්නමු. ලෝකයේ සිටින තරත් වඩා අපි තුළ ඉන්න තරණ වාසේ බලවත් බැවින් අපි ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේ කියලා දෙන මොකද? අපි දිනනවා. හැම දෙයකදී. ඒකට එළියෙන් එකක් ආපු ගමන් අපි දන්නවා ඒ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. ඒතර දැන් අර මං කියපු බයිබල් පදයක් දන්නේ නැහැ, මුකුත් නැහැ, දේව මෙහෙයක් දන්නේ එන්නෙත් නැහැ, දේශනාවක් අහන්නෙත් නැහැ, මුකුත් නැහැ. නැත්තම් කොහොමද අඳුනගන්නේ? අඳුනගන්න විදියක් නැහැ. සේව වචනේ දැනගන්න ඕන. හalleluya. දෙවියන්වහන්සේ ප්‍රශංසා වේවා. හalleluya. දෙවියන්වහන්සේ ප්‍රශංසා වේවා. නිසා අපිට තියෙන්නේ දෙවියන් වහන්සේගේ ජීවිතය. ආමේන්. ඒ ජීවිතය අපි තුල තියෙන්නේ උන්වහන්සේම කරුණ කොටගෙන. හalleluya. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යම් කෙනෙක්ට නැද්ද උට ජීවනය නැහැ. සරලයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යම් කෙනෙක් ලබා ගත්තේ නැත්නම් උන්වහන්සේ අපි තුල වාසයට එනවා ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේගේ ආත්මය. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ පියාණන් වහන්සේගේ ආත්මය. උන්වහන්සේ අපි තුල වාසය කරනවා. ඒ නිසා අපිට ජීවනය තියෙන්නේ. හalleluya. එදා පෙන්තකොස් දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ නතුරු ඔවුන් කාටවත් උන්වහන්සේගේ ජීවනය ලබන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හalleluya. හalleluya. සමහර අපිට තියෙනවා උන්වහන්සේගේ ජීවිතය. අපි ඇවිල්ලා ඉන්නවා උන්වහන්සේ අපිට පොරොන්දු වුණු විශ්‍රාම ස්ථානයට. ඔබ දැන් යම් වෙහෙසක ඉන්නවනම් යම් දේවල් එක්ක ඔබ පීඩණයෙන් ඉඳී සමහරලා දැන් ඉන්න පුළුවන්. ඔබ සමහරලාට පීඩණයෙන් ඔබ කල්පනා කරනවා. සමහරට ඔබ රෝගී වෙච්ච එකක් ගැන වෙන්න පුළුවන්. ඔබ ආදරය කරන කෙනෙක් රෝගී වෙච්ච එකක් ගැන වෙන්න පුළුවන්. ඔබට තියෙන ආර්ථික ප්‍රශ්නයක් ගැන වෙන්න පුළුවන්. සමහරට ඔබ වටා ඉන්න අය සමහරට ඔබට ආදරෙන් කතා කරන සමහරට ආදරෙන් කතා කරන්නේ ඔබ ගැන සලකනවා සමහරට ඔබ ගැන සලකන්නේ ඔබ ගැන උනන්දුවෙන් ඉන්න සමහරට උනන්දුවක් නැහැ මෙන්න මේ වගේ දේවල් නිසා සමහරට රැකියාවේ ප්‍රශ්න සමහරට ඔබේ බිස්නස් එකේ ප්‍රශ්න මෙන්න මේ වගේ විවිධ දේවල් නිසා සමහරට ඔබ ඉන්නව කල්පනාවෙන් ඔබ වෙහෙසටපත් වෙලා ඒක තමයි උන්වහන්සේගේ වෙහෙසවන අය කියලා අර ශාරීරිකව මහන්සි වෙන අය ගැන විතරක් නෙමෙයි ඒක ඒ එකක් විතරයි. ඔබ වෙහෙසින්. සමහරට ඔබේ ඔළුව බර වෙලා. පිටින් බැලුවොත් මුකුත් පේන්නේ නැහැ කාටවත්. ඔබ ඉන්නේ බරෙන්. ලොකු බරක් එක්ක සමහර ලාවට. ඔබ කතා කරන නැත්නම් hina වෙලා ඔබ කතා කරනවා. හැබැයි එයයි ගියපු ගමන් ආපහු ඔබ බරෙන් ඉන්නේ. ඔබ සමහර ප්‍රශ්න ගැන කල්පනා කරමින් ඉන්නවා. කොහොමද මේකෙන් එළියට එන්නේ? කොහොමද මේක විසඳගන්නේ? ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේව. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේව. උන්වහන්සේ ඔබ එකෙන් එළියට ගේනවා. විශ්වාස කරන්න. අනිත් හැම කෙනෙක්ටම වඩා ඔබට පුළුවන් වෙන්න අවශ්‍යයි ජේසුස් වහන්සේව විශ්වාස කරන්න. අපිට බැරි නම් උන්වහන්සේව විශ්වාස කරන්න මොකක්ද අපේ කිතුණු ජීවිතේ? මොකක්ද අපි ගත කරන මේ ජීවිතේ අපිට උන්වහන්සේව විශ්වාස කරන්න බැරි නම් ඔබට පුළුවන් වෙන්න අවශ්‍යයි. ඔබ උන්වහන්සේව විශ්වාස කරන්න අවශ්‍යයි. ඔබ දේවල් ගැන කල්පනා කරමින් ඔබ ඒ ගැන වද වෙමින් ඉන්නවා. ඔබට උන්වහන්සේ ගැන ගාණක් නැහැ. ඔබ කියනවා නම් මට හැමදේම දැන් එපා වෙලා තියෙනවා. ඔබ උන්වහන්සේ විශ්වාස කරන එක නතර කළා. උන්වහන්සේ විශ්වාස කරන එක නතර කරපු කෙනෙක්ට විතරයි කියන්න පුළුවන් මට හැමදේම එපා වෙලා.
මොකද ඒක ඇතුළේ උන්වහන්සේවත් දාලා ඉවරයි ඔබ. හැමදේම ඇතුළට. ඔබ නොකිය කියනවා මට උන්වහන්සේ. ඔබ සමහර කිතුණු එක තමයි කියන්නේ මට දැන් හැමදේම එපා වෙලා තියෙන්නේ. මට දැන් හැමදේම තිත්ත වෙලා තියෙන්නේ. ඔබ ජේසුස් වහන්සේ ගැනත් එක්ක තමයි කියන්නේ. මොකද ඔබ උන්වහන්සේ විශ්වාස කරා නම් ඔබ එහෙම කියන්නේ නැහැ. ඇයි උන්වහන්සේ විශ්වාස කරන්න බැරි? බලන්නද ආබ්‍රහම්ට දරුවෝ හිටියේ නැහැ. මම දන්නේ ප්‍රශ්නේ ආබ්‍රහම්ගේද සාරගේද කියන්න. අපි ආබ්‍රහම්ගේ වංශය. අපි උරුමකාරයෝ. ආබ්‍රහම්ගේ අපි හිතමු ප්‍රශ්නේ ආබ්‍රහම්ගේ කියලා සාරගේ නෙමෙයි කියලා. දරුවෙක් බිහි කරන්න හැකියාවක් තිබුණ නැති කෙනෙක් ආබ්‍රහම් එන. අපි කියන්නේ අර සරුභාවයක් නැහැ. එයාට බෑ දරුවෙක්ව හදන්නවත් හැකියාවක් තිබුණ නැති කෙනෙක්. අපි කතා කරන ආබ්‍රහම්. දරුවෝ නැහැ. දරුවෝ නැහැ. මං කතා කරේ ලිංගික බැලහිණිතාවයක් ගැන නෙමෙයි ආබ්‍රහම් ගැන. මං කතා කරේ දරුවෙක් බිහි කිරීම කියන එක වෙනයි. මම ඔයාලට පැහැදිලි කරා නැත්නම් ඔයාලා වැරදි කිරිතා ගත්තොත් නෑ. දරුවෙක් බිහි කරන්න බැරුව හිටියා ආබ්‍රහම්ට. හැබැයි දෙවියන් වහන්සේ ඒ කෙනාගෙන් උන්වහන්සේ ගණන් කරන්න බැරි තරම් වංශයක් ගෙනාවා. ඒ කෙනාගෙන්. මොකක් නිසාද? ඒ කෙනා දෙවියන් වහන්සේව විශ්වාස කරා. ඒක තමයි ධර්මිෂ්ඨකම ආබ්‍රහම්ගේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කරා. දෙවියන්ස කිව්වා ගණන් කරන්න ආබ්‍රහම් එන්නේ යන් අපේ එළියට. ඊට පස්සේ ආබ්‍රහම් එක්කන්ගේ එළියට. දරුවෝ නැහැ. සල්ලි තියනවා දරුවෝ නැහැ. දෙවියන්ස යන් ආබ්‍රහම්. දෙවියන්ස බලන්න ආසෙ තාරකා. ආව ගණන් කළා මට කියන්න කීයක් තියෙනවද කියලා. ආබ්‍රහම් try එකක් දැම්ම ගණන් කළ දෙවියන් වහන්සේට ගාන කියන්න බැරි වුණා. ආබ්‍රහම් කෝ බෑ ස්වාමීනි ගණන් කළ ඉවර කරන්න බෑ. දෙවියන් වහන්සේ කිව්වා ඔයාගේ වංශයත් ඒ වගේ. ඔයාගේ වංශයත් ඒ වගේ. දෙවියන් වහන්සේට වැදගත් නෑ ඔබගේ නොහැකියාවන්. විශ්වාස කරන්න උන්වහන්සේව. සමහරවිට ඔබ කල්පනා කරන් ඉන්නවනම් ඔබේ හැකියාව නැතිකම ගැන, සල්ලි නැතිකම ගැන, හැකියාවක් නැතිකම ගැන, දක්ෂතාවයක් නැතිකම ගැන සමහර අය දුක් වෙමින් ඉන්නවා. මං වැඩි උස නෑ. මං සුදු නෑ අනිත් අය වගේ. මං මිටි. ඒ එකක්වත් වැදගත් නෑ. මේ ආන්න. අපි ගොඩක් අය ජේසුස් වහන්සේට ආදරේ. අපි හිතමු මං කියන හැමෝම කියලා. මං විශ්වාස කරනවා අපි හිතමු මෙතන ඉන්න හැම කෙනෙක්ම ජේසුස් වහන්සේට ආදරේ. කොබන් ජේසුස් වහන්සේව දැකලා තියෙන අය. ජේසුස් වහන්සේව දැකලා තියෙන. මට රූප ගැන අරෝ මේ ගැන කතා කරන ජේසුස් වහන්සේව දැකලා තියෙන අය. ජේසුස් වහන්සේව දැකලා තියෙන අය. රූප පින්තූර පිළිම මුකුත් නෙමෙයි. ජේසුස් වහන්සේ තමයි මේ ඇස් දෙකෙන් දැකලා තියෙන අය. දැකලා ඉඳලා කවුරු හරි නෑ. ජේසුස් වහන්සේ ආදරේද අපි? මොකටද ආදරය කරලා තියෙන්නේ අපි? උන්වහන්සේගේ ජීවිතේට අපි. උන්වහන්සේට මං ආදරෙයි. උන්වහන්සේට දිග කොණ්ඩයක් තියෙනවා. මං දැක්කේ නෑ දිග කොණ්ඩයක් තියෙනවා. මං දැක්කේ නෑ මං කියන්නේ. මං කිව්වේ නෑ කියලා. මං කිව්වේ මං දැක්කේ නෑ දිග කොණ්ඩයක් තියෙනවා. දිග කොණ්ඩයක් තියෙනවා දැකලා, ලස්සන රවුලක් තියෙනවා දැකලා, උස මහත දැකලා, ඒ මුකුත් දැකලා නෙමෙයි. වචනෙන් දැක්කා උන්වහන්සේ කවුද කියන එක. අන්න ඒ නිසා උන්වහන්සේට ආදරේ. එහෙමනම් අපි උන්වහන්සේට ආදරය කරන්නේ. ඔබගේ ශාරීරික අංග ලක්ෂණ අරෝ මේව නිසා ඔබව පහත් කරගන්න යන්න එපා. ඇයි ඔබ පහත් කරගන්න යන්නේ? ඔබව සංසන්දනය කරගන්න යන්න එපා. ඔබ වගේ ඉන්න ඔබ විතරයි. කලු උනත් දෙවියන් වහන්සේ ඔබ ලස්සනයි. එච්චරයි. ඕන කෙනෙක් ඕන එකක් කියපුවා ආවේ. හalleluya. හalleluya. මං උස නැහැ. මගේ උස අඩි 5ක්වත් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මගේ උස 4යි 8යි. කෙනෙක් කියනවා. මගේ උස 6යි. ඉතින් දෙවියන් වහන්සේට 6යි විතරද ඉන්න ඔක්කොම මෙහෙම ඉන්න ඕනද? දෙවියන් වහන්සේට ස්තුතියි. උන්වහන්සේට 4 8යිත් ඕන. තන්න එපා. සමහර මිනිස්සු දුක් වෙනවා තේරුමක් නැති දේවල් වලට. හalleluya. ඒ නිසා ජීවිතේ කවදාවත් සතුටින් නෙමෙයි අය. හalleluya. ඉතින් හැම කෙනෙක් තමයි ආබ්‍රහම්. මම ඔබට ඒක පෙන්නුවේ. අඩුවක් තිබ්බ කෙනෙක්. ආබ්‍රහම් කියනවා ස්වාමීනි මට මොනවද තිබ්බත් වැඩක් තියෙද මට දරුවෙක් නැහැනේ කියලා කිව්වා. දෙවියන් වහන්සේ වෙනස් කරා.
මතක තියාගන්න උන්වහන්සේ දේවල් වෙනස් කරනවා. විශ්වාස කරන උන්වහන්සේව. විශ්වාස කරන උන්වහන්සේව. ඔබ මේ වෙලාවේ ඔබ මේ දක්වා මේ එන වෙලාවේදීත් ඔබ මොනවද දන්නේ කල්පනා කරේ. හැබැයි මට උන්වහන්සේ විශ්වාස කරන උන්වහන්සේ වෙනස් කරනවා. ආමේන් හalleluya. උන්වහන්සේට කතා කරද්දී විශ්වාසයෙන් කතා කරන්න, කලකිරීමෙන් නෙමෙයි, එපා වීමෙන් නෙමෙයි. විශ්වාසයෙන් කතා කරන්න. කියන්න උන්වහන්සේට ස්වාමීනි අපි තුම ඔබට තියෙන ආර්ථික ප්‍රශ්න කියන්න ස්වාමීනි මම ඔබ විශ්වාස කරනවා. පොළොව සහි සම්පූර්ණත්වය කාටද අයිති? දෙවියන් වහන්සේට අයිති. පොළොව සහි සම්පූර්ණත්වයේද ලෝකයේ සහි වැසියෝද දෙවියන් වහන්සේගේ. ආමේන්. වහන්සේගේ. හalleluya. අපි තුම සමහර අය නිදන් ගන්න පොළොවේ තිබිලා ගන්නවනේ නිදන්. මැණික් මුට්ටි ගනි, රත්තරන් එක එක ඒවා ගනි. ඒ ආලා හදපුව නෙමෙයි. දෙවියන් වහන්සේ හදපුවා. දෙවියන් වහන්සේ මේ පොළොවට දාලා තියෙන ඒවා. විශ්වාස කරන්න උන්වහන්සේව. උන්වහන්සේ අද දවසේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඉන්න වෙහෙසින් ඉන්න, ඔබ කල්පනා කරමින් ඉන්න, ඔබ වද වෙමින් ඉන්න වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. උන්වහන්සේ ඒක කියන්න කිව්ව ඔබට. උන්වහන්සේ ඔබට ඒක කියන්න කිව්වේ. උන්වහන්සේ කියන්න කියලා. ඔබ එකෙන් එළියට එනවා. අපි නැගිටිමු අපි හැම කෙනෙක්ම. අපි හැම කෙනෙක්ම නැගිටිමු. ඔබ එළියට එනවා එකෙන්. ඔබ එළියට එනවා. ඔබ එකෙන් එළියට එනවා. ඔබ එකෙන් එළියට එනවා. උන්වහන්සේ මේ ස්ථානයේ අපි මැද්දෙත් අපි තුලත් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. හalleluya. සමහර මිනිස්සු යනවා ඔබ අහලා ඇති ඔපරේෂන් කියලා. මන් දිහා බලන්න මොහොතකට. සමහර සාමාන්‍ය දේවල් මම මේ කතා කරන්නේ ඔබ ගැන නෙමෙයි. සමහර අය කියන ස්කෑන් එකක් හරි එක්ස්රේ එකක් හරි ආර මොනවා හරි අරගෙන කියන මෙයාගේ බඩේ ගෙඩියක් තියෙනවා. ඔපරේෂන් එකක් කළා ඒක අයින් කරන්න ඕන. ඒ ගියාම යාව සිහි නැති කරලා සමහරවිට හිරිවට්ටලා හරි විවිධ මොනවා හරි කාරණේක යාව කපලා මොකද කරන්නේ යාගේ අර බඩේ තියෙන අනවශ්‍ය ගෙඩිය කපලා ඉවත් කරනවා. ඒ ගැන දැනුමක් හොඳ අවබෝධයක් තියෙන වෛද්‍යවරු. ඊට පස්සේ මහලා දානවා. එයාලා විශ්වාස කරලා යනවා. සිහි නැති කරාම මොනවද වෙන්නේ කියන්නේ දන්නේ නැහැ මිනිස්සු යනවා. අර කියන දේවල් විශ්වාස කරලා තමයි එයා ගෙඩිය දැකලා නැහැ. එයාට දැනලා තියෙන කැක්කුමක් විතරයි. එක් කපලා අයින් කරන්නේ ආයෙ වෙත විශ්වාසයෙන් යනවා. ඔබේ ආත්මය වේවා, ඔබේ ප්‍රාණය වේවා, ඔබේ ශරීරය වේවා. අනවශ්‍ය නොගැලපෙන ඕනම දෙයක් ඉවත් කරන්න ජේසුස් වහන්සේගේ නාමයට පුළුවන්. ඕනම දෙයක්. සමහර ඔබේ හිතේ තියෙන වෙහෙස අයින් කරන්න, ඒ බර අයින් කරන්න වෛද්‍යවරුන්ට බෑ. හැබැයි දෙවියන් වහන්සේට පුළුවන්. ඔබේ ඇතුළාන්තයේ තියෙන බර අයින් කරන්න කාටවත් බෑ. හැබැයි දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේ මේ වෙලාවේදී ඔබේ ජීවිතය කරනවා. මේ වෙලාවේ. පියාණනි ඔබට ස්තුති කරනවා තාත්තේ. ස්තුති ඔබ අපි තුලත් අපි මැද්දෙත් ඔබ බලවත්ව සිටින නිසා. නාසරිය ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් මේ ස්ථානයේ ඉන්න ඔබ වහන්සේගේ දරුවන් ඇතුළු හැම කෙනෙක්ගේම ජීවිතේ ඔවුන් ඉන්න වෙහස, ඔවුන් ඉන්න දුක, ඔවුන් තුල තියෙන දුක, ඔවුන් තුල තියෙන වෙහස, ඔවුන් තුල තියෙන පීඩනය, ඔවුන් තුල තියෙන කලකිරීම, ඔවුන් තුල තියෙන එපා වීම, ඔවුන් තුල තියෙන අසමාදානයන්, ඔවුන් තුල ඔවුන්ගේ ශරීරයේ තියෙන රෝගීභාවයන්, මනසේ තියෙන පීඩනයන්, ශරීරයේ තියෙන වේදනාවන් ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මං අහ කරනවා මේ ශරීර වලින්, මේ මනස වලින්, ඔවුන්ගේ ජීවිත වලින් පිටත දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් පිටත දෙනවා. තවදුරටත් මේ ජීවිත වලට වයිති නෑ. ඒ පිටත දෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒක සිදු වෙනවා. හැම කෙනෙක්ම ඔබ දුන්නු විශ්වාසය, ඔබ දුන්නු සහනය, ඔවුන්ගේ ජීවිතය දකින්න ඒක ප්‍රකාශ වෙනවා. සහනය, නිදහස්කම
Hey, riconte kai bramandebo, la punta la ribaya le brodonche te kaya, lironte kai bramandebo shatakaya. Libion soto kobo, riconte kai bramashonta kaya. Riba mande le vonto kobo.